ආදරෙන් පිළිගන්නවා අපි VR2 YouTube channel එකත් එක්ක. ඉතින් ඔයාලට මතක ඇති අපි Extreme 125 එක NS200 BS7 එකේ රිවිව් වලට ගෙනාවා. ඉතින් ඒ රිවිව්ස් වලින් පස්සේ ටික කාලයකට පස්සේ ඔන්න අපි අද අරන් ගිහලා තියෙනවා KTM Duke 160 එකේ රිවිව් එක. ඉතින් මේ බයිසිකලය ගැන කතා කරනවා නම් විශේෂාංග සෑහෙන කතා කරන්න තියෙනවා. ඔයාලට මතක ඇති අපි මෑතක් කතා කරපු NS200 BS7 එකේ රිවිව් එක. ඉතින් ඒ සමාගමේම හදන මේ බයික් එක ගැන තමයි අපි මේ කතා කරන්නේ. ඉතින් මේ බයිසිකලේ ඔප්ෂන් ගැන කතා කරනවා නම් අපි ඉස්සරහා ඉඳන් පිටිපස්සට වෙනද විදියටම කතා කරගෙන යමු. ඉතින් බයිසිකලේ ඉස්සරහා පෙනුම බැලුවොත් එහෙම ඔයාලට පේනවා මෙන්න මේ වගේ පෙනුමක් තියෙන්නේ. මේ ලුක් එක දැක්කම ඔයාලට මතක් වෙනවා ඇති KTM Duke 125 එක. මෑතක තිබ්බේ අපිට 2020 18 19 19 පස්සේ අපි දැක්කේ පැද්දේ ඒ මොඩල් එකේ පෙනුම තමයි බලා ගන්න හම්බෙන්නේ. මේ බයික් එකේ ඒ වගේම එන්ජින් එකේ වෙනසක්කට වෙලා තියෙන්නේ ඒක 160 වෙලා තියෙනවා. ඒ වගේම පවර් එක වැඩි වෙලා තියෙනවා. ඒ වගේම අලුත් ඔප්ෂන් ඇඩ් වෙලා තියෙනවා. ඒ වගේ දේවල් තමයි මේ බයික් එකට අපිට බැලූ බැල්මට බලන්න හම්බෙන්නේ. ඉතින් අපි මේකේ ඉස්සරහා ඉඳන් පිටිපස්සට යනකම් කතා කරන් යමු. ඊට කලින් අපි කතා කරන්න ඕනේ දෙයක් තියෙනවා මේ වීඩියෝස් අපිට ඉක්මනට දී ගන්න බැරි වෙන්නේ ඇත්තටම තබ්නේල් හදාගන්න ප්‍රශ්නේ කාර්ය බහුලත්වයත් එක්ක තමයි. ඇත්තටම අපි මෙතනින් එහාට දිගටම වීඩියෝ දාගෙන යන්න තමයි මගේ අදහස තියෙන්නේ. අපිව සබ්ස්ක්‍රයිබ් කරලා මේ සපෝට් එකක් දෙන්න මේ වගේ මේ වීඩියෝ ෂෙයා කරන්න. ඉතින් අපි බයික් එකේ ඉස්සරහා ඉඳන් කතා කරගෙන යමු. අපිට ඉස්සරහා දැක්කම මුලින්ම පේන්නේ මේ වගේ ලුක් එකක්නේ. ඉතින් මේක මාර්ම ඇග්‍රෙසිව් ලුක් එකක් මේ බයික් එකට ඇවිල්ලා තියෙන්නේ. ඉතින් අපි මුලින්ම බලමු ඉස්සරහා අපිට මුලින්ම පේන ටයර් එක. ටයර් එක ඇත්තටම ටයර් එක ගැන කතා කරොත් එහෙම හොඳම ටයර් එකක් තමයි තියෙන්නේ MRF ටයර් එකක්. මේ MRF ටයර් එකේ මේ හැඩේම එනවා දැකලා ඇති FZ වල. මේ ටයර් එකම තමයි FZ වලත් ඉන්නේ. හැබැයි වෙනසකට තියෙන්නේ මේක 110. 110 සයිස් එකෙන් තමයි මේ ටයර් එක එන්නේ. 110 70 18 ටයර් එක තමයි ඔයාලට බලා ගන්න හම්බෙන්නේ ඉස්සරහා. ඒ වගේම බයිසිකලේ අපි සාමාන්‍ය ස්පෙසිෆිකේෂන් විස්තරට මම ඔයාලට දැනට කියන්නම්. මේක සාමාන්‍ය ඩිස් එක එහෙම ඔයාලට පේනවා එහෙනම් පර්වතයක වගේ ලොකු ඩිස් එකක් එන්නේ. ඩිස් එකේ සයිස් එක ගැන කතා කරොත් එහෙම 320 මිලිමීටර ඩිස් එකක් තමයි ඉස්සරහට ලබා ගන්න හම්බෙන්නේ. ඔයාලා බය වෙන්න එපා මම ඔයාලට ෆෝන් එක අතට අරගෙන අර කලින් වීඩියෝස් වල වගේ ළඟට කරලා මේ ඔයාලට මේ බයික් එකේ හැම පාර්ට්ස් එකම පෙන්වන්නම්. දැන්ට මම ඔයාලට පොඩි පැහැදිලි කිරීමක් කරගෙන යනවා විතරයි බයික් එකේ. ඊට ෆෝන් එක අතට අරගෙන කැමරා එක අතට අරගෙන ඔයාලට මේකේ හැම අංගුපාංගයක්ම පෙන්වගෙන යන්නම්. මොකද මේකේ ස්ක්‍රීන් එක ගැන කතා කරන්න ඕනේ. ඒකේ වෙනම කතන්දරයක් තියෙනවා. මැප් මනං නැවිගේෂන් ඊට පස්සේ ඒකේ සෑහෙන ඔප්ෂන් වගේක් තියෙනවා. ඒව ගැන කතා කරන්නත් ඕනේ. ඉතින් මේක ඉස්සරහා පෙනුම ගැන කතා කරොත් එහෙම මාර්ම ඇග්‍රෙසිව් පෙනුමක් මේ බයිසිකලට ඇවිල්ලා තියෙන්නේ. ඇත්තට මාර්ම ලුකින් මම පෞද්ගලිකව මාර්ම ආස බයික් එකක්. මේක මිල ගණන් කතා කරොත් එහෙම සාමාන්‍ය ලක්ෂ 14ට වඩා උඩින් යන බයික් එකක්. සාමාන්‍ය මේක කම්පෙයාර් කරන්න පුළුවන් සාමාන්‍යයෙන් ඒ වගේ මිලකට යන බයික් එකක් එක්කම තමයි ඉතින්. ඒ කියන්නේ MT15 එකත් එක්ක හොඳ තරංකාරීත්වයක් දෙන්න පුළුවන් බයික් එකක් මේක. කියන්නේ කම්පැරිසන් එකේදී. ඒ වගේම පර්ෆෝමන්ස් වලිනුත් හොඳ තරගයක් දෙන්න පුළුවන් බයික් එකක් මේක. ඉස්සරහා පෙනුම ගැන කතා කරොත් එහෙම ඔයාලට පේනවා මේකේ සාමාන්‍යයෙන් කලින් 2019 වල ආපු හෙඩ්ලයිට් එක මතක ඇතිනේ ඔයාලට KTM Duke 125 EU එකේ. ඉතින් ඒ ෆිනිෂින් එකට මේ වගේ පෙනුමකටම තමයි මේකේ මේ ලයිට් එක ඇවිල්ලා තියෙන්නේ. දැන් මෙතන මම ඔයාලට DRL ඔන් කරා DRL එක. නමුත් පේන්නේ නැහැ මේ දවල් කාලේ ඒක එච්චර ලයිට් එක. ඒ වගේම මේක 2026 ආපු බයික් එකක්නේ. මේක මැනුෆැක්චර් කරලා තින්නේ 2026 වගේම රෙජිස්ටර් කරලා තින්නේ 2026 BKY නම්බර් එක. BKY කියලා කියන්නේ BL නම්බරේට ඔන්න වෙන්න ආපු නම්බර්ස් ඒ කියන්නේ කලින් ආපු නම්බර් දවස් කිහිපයකට පෙර. ඉතින් ඒ වගේම මේක පේනුම මේ විදිහට තමයි ඔයාලට බලා ගන්න හම්බෙන්නේ. ලයිට්ස් නම් මම ඔක්කොම කතා කරාම මෙන්න මේ ලයිට්ස් දෙක මේ වගේම ලයිට්ස් තමයි එන්නේ NS200 BS7 එකේදී. ඔයාලට පේනවද මේ සිග්නල් ලයිට්ස්? මේ වගේම KTM සිග්නල් ලයිට්ස් තමයි NS200 BS7 එකේදී දැන් බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම පරණ BS4 BS3 බයික් වලට දැන් මේ වගේ සිග්නල් ලයිට් කට්ටිය දාලා මොඩිෆිකේෂන් එකට හදනවා. මොක්සි ෆ්ලෑෂර් එහෙම දාලා හදන්නේ. ඔයාලා දැකලා ඇතිනේ. ඉතින් ඒ වගේම මේ හෙඩ්ලයිට් එකට ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් අර EU එකේ ආපු 125 එකේ ආපු ලයිට් එකම තමයි ඒ හා සමානම ලයිට් එකක් තමයි ඔයාලට බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේක එළිය ගැන කතා කරොත් එහෙම සාමාන්‍යයෙන් සාපේක්ෂව හොඳ එළියක් තියෙනවා කියලා මම දැකලා තියෙනවා. පෞද්ගලිකව මම දැකලා තියෙනවා.
හොඳ එලියක් මේ බයික් එකේ මේ හෙඩ්ලයිට් එකෙන් ගන්න පුළුවන්. ඒ වගේම මේකේ මේ තරිකරම තියෙන්නේ ඔයාලට පේනවා ඉස්සරහා සස්පෙන්ෂන් පේනව නේද? මේක තනිකරම USD ෆෝක් එකක් තමයි තියෙන්නේ. ඉතින් KTM වල ඒ කාලේ ඉඳන් දන්න තා කාලේ ඉඳන් ඔය 125 EU එකේ ඉඳන් ඔක්කොම ආවේ USD ෆෝක්. ඒ USD ෆෝක් එකෙන් මාරම පෙනුමක් මේ බයික් වලට ලැබෙනවා. ඒ කියන්නේ හොඳ පෙනුමක් මේ බයික් වලට මේ ෆෝක්ස් වලින්ම ලැබෙනවා. ඉතින් ඒ වගේම ඔයාලට පේනවා මේකේ මේ ඉස්සර මඩ් ගාඩ් එක. මඩ් ගාඩ් එක ඔයාලට පේනවා මේ මඩ් ගාඩ් එක වර්ග දෙකකින් එනවනේ. KTM RC කියන මොඩල් එකේ මේ මඩ් ගාඩ් එක මේ විදිහටම මේ එන්නේ. ඒ වගේ මේකේ පොඩ්ඩක් අර මෙතන තියෙන කර්ව් එක අඩු වෙලා තනිකරම කිලින් මොහොම ඇන්ගල් එකට එන්නේ මඩ් ගාඩ් එක. මේ මඩ් ගාඩ් එකම අපි NS වලට එහෙම හයි කරනවා ඔයාලා දැකලා ඇති. FZ වලට එහෙමත් හයි කරනවා. ඉස්සර ටයර් එක ගැන කතා කරොත් මේකේ තියෙන්නේ MRF ටයර් එකක් ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ. MRF ටයර් එකක් ඔරිජිනල් ඇවිල්ලා තියෙන්නේ. මේකේ සයිස් එක ගැන කතා කරොත් 110 කියන සයිස් එකෙන් තමයි ඇවිල්ලා තියෙන්නේ. 110 කියන්නේ 110යි 70යි 17 කියන සයිස් එක. ඒකට ඒ වගේම මේකේ ඉස්සරහා ඩිස් එක ගැන කතා කරොත් එහෙම මේකේ ඩිස් එක එන්නේ 320 මිලිමීටර. ඒ වගේම ABS රින් එකත් එක්ක තමයි බලා ගන්න හම්බෙන්නේ. ඔයාලා ගැටලුවක් කරගන්න එපා මේ දුර ඉඳන් පේන්නේ නැහැ කියලා. ඔයාලට මම මේකේ ළඟට කළ ෂොට්ස් අරගෙන ආපහු පැහැදිලි කිරීමක් ඔයාලට දෙන්නම් වීඩියෝ එකේදී මැදදී මේ සම්පූර්ණ විස්තරය කියාගෙන යන්නේ. දැන් මේක සරලව ඔයාලට පැහැදිලි කිරීමක් විතරයි බයික් එකේ දෙන්නේ. ඊට පස්සේ මම ෆෝන් එක අතට අරගෙන ඔයාලට සම්පූර්ණ පැහැදිලිව පේන්න මම ඔයාලට වීඩියෝ එක දෙන්නම් ඉස්සරහට. ඉතින් ඒ වගේම බයිසිකලේ පිටිපස්සට ඔහොම යද්දි ඔයාලට පේනවා මේකේ ටෑන්ක් එක. හරිද? ටෑන්ක් එක වගේම මේ සයිඩ්ස් කවුලින්. මේ කවුලින් වලින් මාරම පෙනුම මේ බයික් එකට ගන්න පුළුවන්. මේ බයික් එකේ පෙනුම ගන්න මේ තියෙන මේ කවුලින් ටික මාරම ප්‍රයෝජනයක් වෙලා තියෙනවා. ඒකේ අර පෙනුම මාරම ඇග්‍රෙසිව් පෙනුමක් ඇවිල්ලා තියෙන මේ කවුලින් වලින්ම තමයි. කවුලින් වලින් මේ බොඩි ෂේප් එකෙන් මේ චැසි එකෙන් මේ චැසි එක තියෙන විදිය එන්ජින් එක තියෙන විදිය ඒ විද්‍යාව වලින් තමයි මාරම පෙනුමක් ඇවිල්ලා තියෙන්නේ මේකට. ඒ වගේම අපි ඉස්සරහාම බැලුවොත් එහෙම ඔයාලට මේකේ රේඩියේටර් එක පේනවා. රේඩියේටර් එක ඔයාලට පේනවා ඉස්සරහාම. ඔයාලා දන්නවා KTM EU125 එකේ රේඩියේටර් එකක් ආවා. ඉතින් KTM මේවා වැල් 4 එන්ජින් නේ. මේවට කෙලින්ම ලික්විඩ් කූලින් තමයි දීලා තියෙන්නේ. එයා කූලින්වත් ඊට පස්සේ ඔයිල් කූලින්වත් නෙමෙයි කෙලින්ම ලික්විඩ් කූලින් තමයි කෙලින්ම සමාගමෙන් දීලා තියෙන්නේ. ඒ වගේම මේකේ එන්ජින් එක පැත්තට ගියාට පස්සේ ඔයාලට පේනවා එන්ජින් එක 125 EU එකේ එන්ජින් එකට බොහෝ සමාන පෙනුමකින් තියෙන්නේ. පෙනුමෙන් බොහෝ විට සමානයි. ඉතින් මේකේ පවර් එක ගැන කතා කරන්න කලින් මේකේ CC ගාන අපි ගැන පොඩ්ඩක් කතා කරමු. මේකේ CC ඇත්තටම 164 CC 160 රේන්ජ් එකේ හොඳ පවර්ෆුල් එන්ජින් එකක් තමයි මේක බලා ගන්න හම්බෙන්නේ. 164යි 22යි කියන කැටගරි එකෙන් තමයි මේ බයික් එක ඇවිල්ලා තියෙන්නේ. ඉතින් මේකේ performance ගැන කතා කරොත් එහෙම මේකේ maximum power එක ගන්න පුළුවන් horse power 19ක්. horse power 19ක් කියන්නේ 18.73යි bhp power එකක් 19 ps මේක ගන්න පුළුවන්. ඒ වගේම torque එක හොඳ torque එකක් ගන්න පුළුවන්. නිව්ටන් මීටර් 15.5ක torque එකක් මේ බයිසිකලේ 7500 rpm එකේදී ගන්න පුළුවන්. ඉතින් අර horse power එක 19ක් ගන්න පුළුවන් 9500 rpm එකේදී ගන්න පුළුවන්. ඒ වගේම මේකේ බර ගැන කතා කරොත් එහෙම සම්පූර්ණ බර කිලෝ 147ක බරක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඒ වගේම මේ එන්ජින් එකෙන් අපිට ගියර් 6ක බලයක් තියෙනවා. ඒ කියන්නේ ගියර් 6ක් තියෙන බයික් එකක් මේක. 125 එකත් මතක ඇති. ඒකේ ගියර් 6ක් තිබ්බා. මේකෙත් 6ම තමයි තියෙන්නේ. ඒ වගේම වෙට් මල්ටිප්ලේට් ඇසිස්ටන්ට් ක්ලච් එකක් මේකේ බලා ගන්න පුළුවන්. ඒ කියන්නේ මේකේ සිපර් ක්ලච් එකක් බලා ගන්න පුළුවන්. ඒ වගේම බර කිලෝ 147ක් වගේම මේකේ පෙට්‍රල් ටැංක් එකේ අල්ලන තෙල් ගාන ගැන කතා කරොත් එහෙම ලීටර් 10.1ක තෙල් ප්‍රමාණයක් මේ ටැංකියට දාන්න පුළුවන්. ඒ වගේම බයිසිකලේ තව කතා කරොත් එහෙම මම ඔයාලට මීටර් එක ගැන සාමාන්‍යයෙන් අර ෆෝන් එක අතට අරගෙන යද්දිම කියලා දෙන්නම්. මීටර එක මෙහෙම ගන්න අමාරු නිසා. ඉතින් ඒ වගේ මොහොම පිටිපස්සට ආවට පස්සේ මොනෝෂොක් එක බලා ගන්න හම්බ වෙනවා.
මොනෝෂෝක් එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේ මේකේ අර KTM වලට ආවේනික මේ ස්විං ආර්ම් එක බලා ගන්න හම්බ වෙනවා. මේ ස්විං ආර්ම් එක දැන් ගොඩක් කට්ටිය NS BS NS වලට දානවා. දැකලා තියෙන BS7 BS7 වලටත් මේ ස්විං ආර්ම් එකම අරන් දාලා හදනවා. ඉතින් ඒකේ අර අමුතුම පෙනුමක් තියෙනවානේ. පෙනුමට ඉතින් ගොඩක් කට්ටිය ආසයි. හරිද? ඒ පෙනුමත් එක්ක මාර්ම පෙනුමක් තමයි මේ බයික් එකට හම්බෙලා තියෙන්නේ. ඉතින් ඔන්න ඔයාලට මැදට වගේ යනකම් කතා කරගෙන ආවා. ඉතින් මම මේක නැගලා ඔයා හැම ඔයාලට පෙන්නම් පොසිෂන් එක. ඊට කලින් අපි මේකේ ස්පෙක් ටික කතා කරගෙන යමු. ඉතින් එතකොට මැද හරියට ආවට පස්සේ ඔයාලට පේනවා මේකේ ස්විං ආර්ම් එක සහ ඒ ටික ස්විං ආර්ම් එක ගැන අපි කලින් කතා කරා. ඒ වගේම පිටිපස්සේ ෆුට් ට්‍රැක් එක, ඒ වගේම මේ පිටිපස්සේ මඩ් ගාඩ් එක බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේම පිටිපස්සේ ඩිස්ක් එක හම්බ වෙනවා. මේ අපිට තව දෙයක් කතා කරන්න බැරුණානේ මේකේ ABS සිස්ටම් එක මම වැඩි කතා කරන්නේ නැත්තේ KTM වල තමයි හොඳ ඇඩ්වාන්ස් KTM වල තමයි හොඳ ඇඩ්වාන්ස් ABS සිස්ටම් එකක් ඉස්සර ඉඳන් තිබුණා. ඉතින් දැනුත් තියෙනවා. ඉතින් විශේෂයෙන්ම කතා කරන්නේ නැත්තේ මේ වීඩියෝ එක අවසානයේදී කොහොමද මම කතා කරන නිසා. ඉතින් මේ කලින් ඒවයි වගේ මේකෙත් හොඳ ඇඩ්වාන්ස් ඒ කියන්නේ රයිඩින් මොඩ්ස් තියෙන ABS සිස්ටම් එකක් තමයි බලා ගන්න හම්බෙන්නේ. ඉතින් ඉස්සරහා වගේ පිටිපස්ස ඒ කියන්නේ ඩුවල් channel ABS සිස්ටම් එකක් තමයි මේ බයිසිකලෙදිත් බලා ගන්න හම්බෙලා තියෙන්නේ. ඉතින් ඒ වගේම පිටිපස්සේ ඩිස් එකට අපි ටක් ගාලා යමු. පිටිපස්සේ ඩිස් එකේ සයිස් එක ගැන කතා කරොත් එහෙම මේකට ඩිස් එක දීලා තියෙනවා 230 මිලිමීටර් ඩිස් එකක් තමයි පිටිපස්සට දීලා තියෙන්නේ ABS සමග. ඉතින් එහෙම පිටිපස්සට ගියාට පස්සේ ඔයාලට පේනවා පිටිපස්සේ මඩ් ගාඩ් එක බලා ගන්න හම්බ වෙනවා. මඩ් ගාඩ් එක වගේම පිටිපස්සේ ටයර් එක. මේකට 140 සයිස් ටයර් එකක් තමයි ඇවිල්ලා තියෙන්නේ. මේකට ඉතින් 140 කිව්වට 150 160 දාපු අවස්ථාවක් තියෙනවා කට්ටිය ඉන්දියාවේ එහෙම දැක්කා. ඉතින් ඒ වගේම පැත්තේ පෙනුම ඔයාලට බලා ගන්න හම්බ වෙනවා මේ විදිහට. මේ වගේම මේ පැත්තෙන් අනිත් පැත්තට ගියාට පස්සේ සාරි ගාඩ් එක බලා ගන්න හම්බ වෙනවා මේ පැත්තේ. ඔයාලට අර ක්ලෝස් අප් වීඩියෝ එකේදී ක්ලෝස් අප් වීඩියෝ මම ඔයාලට දැන් දෙනවා. ඒකෙදි මම ඔයාලට බයිසිකලේ හැම පාර්ට් එකම ලං කරලා අරගෙන ඒකේ පොඩි පැහැදිලි කිරීමක් දෙන්නම්. මේ ස්පෙસિෆිකේෂන් වීඩියෝ එකේදී මේ විදිහට ඔයාලට බලා ගන්න පුළුවන් හම්බ වෙනවා. තව දෙයක් කතා කරන්න ඕනි මේකේ මේ මිල ගණන් කිව්වේ ලක්ෂ 14න් උඩට යන්නේ. ඉතින් මේ බයිසිකලේම 250 මොඩල් එකක් කියලා තියෙනවා. ඒක ලක්ෂ 18යි ගාණක් මං හිතන්නේ වෙන්නේ දැන් 18යි 20ක් හරි ඔන්නෝම ගාණක්. ඒකේ මේකේ අතර වෙනස්කම් වලට තියෙන්නේ එන්ජින් පවර් එක වැඩි සහ එන්ජින් පවර් එක වැඩි සහ ABS වලත් අර සුපර් මොටෝ මොඩ්ස් වගේ මොඩ්ස් කිහිපයකුත් බලා ගන්න හම්බ වෙනවා. ඒ වගේ හොඳ පවර් එකක් ගන්න පුළුවන් හෝස් පවර් 31ක් ගන්න පුළුවන්. ඒ කියන්නේ හෝස් පවර් 31ක් කියන්නේ සිංගල් සිලින්ඩර් එක කියන්නේ හොඳ තරඟකාරීත්වයක් දෙන්න පුළුවන් පර්ෆෝමන්ස් එකක් ඇත්තටම. ඔය NS 200 එකක් වුණත් බිග් බෝර් කරත් සාමාන්‍යයෙන් හෝස් පවර් එක ටෝක් එක වගේ වැඩි වෙන අගයක් තියෙනවනේ වැඩි වෙන අගයක් තියෙනවනේ පවර් එකේ. ඉතින් එහෙම වැඩි වෙන අගයක් හරියට නිශ්චිතව කියන්න බැරි. ඒක හරියට කවුරුත් මේ කරාට පවර් එක cc ගාන මිලිමීටර් ගාන වැඩි වුණාට හෝස් පවර් ගානක් කියන්න බැරි. අර මොඩිෆිකේෂන් එක යන විදිහත් එක්ක ඔය බෝර් සයිස් එක විතරක් මේ බිග් බෝර් වලදී වෙනස් වෙන්නේ. කියන්නේ රේසින් මොඩිෆිකේෂන් වලදී බෝර් සයිස් එක විතරක් නෙමෙයි වෙනස් වෙන්නේ. බිග් බෝර් කාට පස්සේ බොහෝ විට ඔයාලා දකින්න ඇති ඉග්නිෂන් සිස්ටම් එක තාක්ෂණම් මනම් ඇඩ්වාන්ස් වෙනවා. ඒ වගේම බිග් බෝර් එකට ගැලපෙන විදිහට CDI එක එහෙම නැත්නම් ECM එක ECU එක අප් වෙනවා. ඒ කියන්නේ RPM ලිමිට් එක කැඩිලා ඊට වඩා උඩ RPM එකකට දුවන්න විදිහට ඒක ඇඩ්වාන්ස් කරලා මේ හදනවා. ඒ කියන්නේ ECU ෆ්ලෑෂින් කියලා කියන්නේ. ඉතින් මේ KTM වලත් ECU ෆ්ලෑෂින් මනම් කරන කතන්දර ටිකක් තියෙනවා. අපි ඒව ගැන කතා කරන්න යන්නේ නැහැ. ඇත්තටම බයිසිකලේ ඔයාලට අවශ්‍ය ගන්න අවශ්‍ය විස්තර ටික විතරයි කතා කරන්නේ. බිග් බෝර් කතන්දර ඒ දේවල් වලට යන්නේ නැත්නම් මුකුත් ඒගොල්ලෝ කවුරුත් කමෙන්ට් කරන කවුරුත් ඉල්ලලා තිබුණේ නැහැ ඒ දේවල්. නැත්නම් ඒ දේවල් වලත් අපිට කතා කරන්න පුළුවන්. බිග් බෝර් සහ රේසින් මොඩිෆිකේෂන් ගැනත් අපිට ඉස්සරහට ඕන කතා කරන්න පුළුවන්. ඉතින් බලමු මේ වීඩියෝ එක අප්ලෝඩ් කරලා පස්සේ කට්ටිය දාන ප්‍රතිචාරات එක්ක ඒ වගේ වීඩියෝ එකක් අවශ්‍ය නම් අපිට දෙන්න පුළුවන්. ඉතින් ඒක මේ එහෙම කොහොමද වෙන්නේ කොහොමද කරන්නේ බිග් බෝර් කරාම කොහොමද දුවන්නේ කොහොමද දැන් මේක දැන් ඔයා හිතන්නකෝ මේක 100ට තප්පර ඇක්සලරේෂන් එකේ 100ට තප්පර 9න් 10න් එනවා කියලා. සාමාන්‍යයෙන් 100ෙන් තප්පර 10ක් 12ක් අතර කාලයක් යනවා මේ බයික් එකට. ඊට වඩා අඩු කාලයක් වෙන්න පුළුවන්. ඇක්සලරේෂන් එක මම දැක්කේ නෑ තාම මේකේ. ඉතින් බිග් බෝර් කරාට පස්සේ සාමාන්‍ය බිග් බෝර් කරාට පස්සේ සාමාන්‍ය මේව නම් කරන්නේ නැහැ බිග් බෝර්. NS නම් කට්ටි කරනෝනේ.
ඒවා බිග් බෝල් කරලා පස්සේ ඔය ඇක්සලරේෂන් එක අඩු වෙන්නේ කොහොමද? අඩු වෙන්න දුවන්න හදන්න මොනවාද අවශ්‍ය? ඉතින් කතන්දර ගොඩක් තියෙනවා ඔයයි. ඉතින් ඒව කරන්න නැති වීඩියෝ ඒව ඇත්තටම අවශ්‍ය නැති නිසා මේ බයික් එක ගන්න කෙනෙක් අපි බයික් රිවිව් දෙන්නේ බයිසිකල් අලුතෙන් ගන්න කට්ටියට මොනවද දැනගන්න ඕනි කියන එක. තියෙන එක මොඩිෆයි කරන කතන්දර නෙමෙයි. ඉතින් ඒ වගේම දැන් ලංකාවේ නීතියත් එක්ක මොඩිෆිකේෂන් වැඩ වලදී ඔය ආෆ්ටර් මොඩිෆිකේෂන් කණ්ණාඩි ඊට අමතරව මේ මඩ් ගාඩ් නැතුව යන්නේවට වෙනම දඩ දැන් ලෑස්ති කරලා තියෙනවා මේ පිටිපස්සේ මඩ් ගාඩ් එක නැතුව පැද්දොත් එම් පාරේ ඒකට 50000 දඩ ගහනවලු සයිඩ් මොඩිෆිකේෂන් සයිඩ් මිරර්ස් වලට 15000 දඩ ගහනවලු. ඉතින් ඔය වගේ ප්‍රශ්න නිසා දැන් මොඩිෆිකේෂන් කරන්න බෑ. මොඩිෆිකේෂන් ප්‍රශ්න ටිකට නීතියෙන් ප්‍රශ්න ටිකක් ආවේ මේ තරුණයෝ මේ බයික් පදින විදිය සහ ඇක්සිඩන්ට් කරගන්න විදිය ඔය වෙසක් වලදී පොසොන් වලදී අපි දැක්කා. ඉතින් ඒ වගේ ප්‍රශ්නත් එක්ක තමයි ඔය වගේ නීති ටිකක් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් ඔහොම තමයි බයිසිකලේ විස්තර සහ මේකේ අමතර දේවල් පොඩි අමතර කතාවක් මම ඔයාලට කිව්වේ පොඩ්ඩක් වීඩියෝ නැත්තම් බෝරින් වෙන හින්දා. ඉතින් දැන් අපි පොඩ්ඩක් මේ බයිසිකලෙට නැගලා බලමු ඔයාලට කොහොමද මගේ පොසිෂන් එක පේන්නේ කියලා. ඉතින් අපි මේක රයිඩ් කරලත් වීඩියෝ එකක් දෙනවා. බලමු මේක නැගලා. පේනවා නැග්ගට පස්සේ බයික් එකට මෙන්න මේ ආකාරයට තමයි ඔයාලට පේන්නේ. හරිද? මගේ උස සාමාන්‍යයෙන් මගේ උස ගැන කතා කරොත් එimhe මම උසයි 5යි 6ක් 6මාරක් 7ක් වගේ 5යි 7ක් වගේ මම උසයි. ඉතින් 5යි 7ක් වගේ උස කෙනෙක්ට නැග්ගට පස්සේ මෙන්න මේ ආකාරයට තමයි මේ ඔයාලට පේන්නේ. ඔන්න පොසිෂන් එක. එනවා. මෙන්න මේ වගේ පොසිෂන් එකක් තියෙන්නේ. ඉතින් විශේෂයෙන් මට තව පොඩි දෙයක් කතා කරන්න තියෙනවා මේක හොඳට ඔලුවට දාගන්න. මේ මම කතා කරන්නේ මේකේ හැන්ඩ්ලින් ගැන. හරිද? මේකේ හැන්ඩ්ලින් සාමාන්‍යයෙන් මේ හොඳයි. හොඳයි කියන්නේ ඉතා හොඳයි මට නම් සාමාන්‍යයෙන්. ඉතින් ඔයාලා දකින්න ඇති අපි NS200 එකක් අලුතෙන් ගත්තොත් සහ TNS NS200 එකට මොඩිෆිකේෂන් එකේදී KTM හැන්ඩල් එක තෝරගන්නවා. KTM හැන්ඩල් එක තෝරගන්නේ විශේෂ හේතුව මේ KTM හැන්ඩල් එකේ තියෙන හැඩය. ඒ හැඩය ඇත්තටම NS එකට දැම්මහමත් මේ මාර පහසුයි අතට. මගේ අර BS7 එකේ රිවිව් එකක් කරා ඔයාලා මතක ඇති. රතු පාට BS7 එකක් ඕන එකක් ගිහින් බලනවා. ඒකේ හැන්ඩල් එක දාලා තියෙන හැන්ඩල් එකත් මාරම මේ හොඳයි. ඒ කියන්නේ ඒකේ බැලන්ස් එක හොඳයි. වංගු එහෙම ගද්දියම ආයේ සුපිරි. ඉතින් මේකේ තියෙන්නේ ඔරිජිනල් එන KTM හැන්ඩල් එකමනේ. ඒ වගේම KTM බයික් වල ඔරිජිනල් හැන්ඩල් එකමනේ තියෙන්නේ. මේ ඔරිජිනල් හැන්ඩල් එකම දානවා NS වලටයි ඔය එක එක බයික් වලට. ඉතින් මේකේ හැන්ඩ්ලින් ගැන මම විශේෂයෙන් කතා කරන්නේ නැත්තේ ඇත්තටම හොඳ හින්දා. හොඳයි කියන්නේ හොඳටම හොඳයි. ඉතින් හැන්ඩ්ලින් හොඳයි, බ්‍රේක් හොඳයි, බ්‍රේක් රෙස්පොන්ස් හොඳයි, බ්‍රේක් ගැහුවම ළඟ වදිනවා. කොහොමත් මේකේ හොඳ තත්ත්වයක තියෙනවා මේ දේවල්. ඉතින් ඒ වගේම මම නැග්ගට පස්සේ සීටින් පොසිෂන් එක මෙහෙමයි මට පේන්නේ. පිලියන්ගේ සීට් එක ලොකු වරදක් නැහැ. ඉතින් ගැටලුවක් නැහැ පිලියන්ගේ සීට් එකක්. ඉතින් ඊළඟට කියන්න තියෙන්නේ KTM බයික් එකක් ඔයා ගන්නවා නම් KTM හෝ වේවා NS200 BS7 හෝ වේවා මේවයේ මේන්ටේන් එක හරියට කරගන්න ඕනේ. මේ බයිසිකල් මිල අධිකයි වගේම පට්ට ගහන්න ඕනේ නම් අනිවාර්යෙන් මේන්ටේන් එක හරියට තියෙන්න ඕනේ. නිකම් මේන්ටේන් නොකර පට්ට ගහනවා නම් ලෝක මරාල වෙනවා. ඒ මරාල වෙන්නේ මේන්ටේන් නොකර. ඒ කියන්නේ හොඳ එන්ජින් ඔයිල් එකක් පාවිච්චි කරන්නේ, නිසියාකාරව සර්විස් කරන්න. ඒ වගේ ප්‍රශ්න වුණාම මේ NS200 කියන බයික් එකයි මේ බයික් එකයි සහ අනිකුත් ඕන බයික් එකක් මරාල වෙන්නේ අන්නේ හේතු හින්දා තමයි. ඉතින් සර්විස් ටික හරියට කරගන්න ඕනේ මේ බයික් එකේ. සාමාන්‍යයෙන් මේ බයික් වල කොමන් ඉෂුස් ගැන කතා කරනවා නම් එහෙම කියන්න තරම් කොමන් ඉෂු මුකුත් නැහැ. ඔය සාමාන්‍යයෙන් බයික් එහෙම කීපයක් 10ට එකක් දෙයක් විතර ඔය හෙඩ් රබර් එකෙන් ඔයිල් ලීක් වෙන සීන් එකක් ඇවිල්ලා තියෙනවා මම දැක්කා. මේ බයික් එක නම් ආවේ නැහැ කිව්වා ඒ සිද්ධිය. හෙඩ් රබර් එක වටින් ඔය ඔයිල් ලීක් වෙනවා. ඒක වෙන්නේ සාමාන්‍යයෙන් ටැපට් කවරේ තියෙන ටැපට් කවර යන බුරුල් වුණාම සහ ඒ ටැපට් කවර වටෙන් යන හෙඩ් රබර් එක ඕරින් එක රබර් ඕරින් එකක් යනවා. ඒ ඕරින් එක පොඩ්ඩක් එහෙම පිට පැනලා එහෙම පැනලා නැත්නම් හරියට සෙට් වෙලා නැතු වුණාම ඔය එන්ජින් එකේ ප්‍රෙෂර් එකට ඒක ඇතුළේ ලොකු ප්‍රෙෂර් එකක් තියෙනවනේ පීඩනයක්. ඒ පීඩනයට ඉතින් ඔයිල් එහෙම ලීක් වෙන බලනවා. ඒ වෙන්නේ එන්ජින් එකේ යට කොහෙන්වත් නෙමෙයි උඩ. මේ හරියෙන් ඔයිල් මේ හරියෙන් කූලන්ට් හරි ඔය මොන හරි ලීක් වෙනවා නම් ඉතින් ඒකට හෙඩ් එක යන හතර තද කරගන්න ඕනි. ඒ වගේ මම දැක්ක ගෲප් වල දාලා තියෙනවා NS ගෲප් එකේ. මේ ගෲප් එක වල නම් දාලා තිබුණේ නැහැ. කූලන්ට් මේ ලීක් වෙනවලු මෙන්න මේ අයින දිගේ. ඒ වගේ ප්‍රශ්න වර්ගයක් දැකලා තිබ්බනම් මේ හෙඩ් එක යන හතරක් එනවා.
රැපට් කවර් ගැලවුවට පස්සේ හතරක් එනවා හතර පැත්තට කොහම ඒ හතර තද කරාම එක හරියනවා මේ ගොඩක් ඕවා ඉතින් අර වොරන්ටි තියෙන හින්දා ලොකු ගැටලුවක් නැහැ ඉතින් තව හදලා දෙනවා නිකන් ඉතින් ඒවා සාමාන්‍ය දේවල් ඔය සවි කිරීමේදී වෙන සුළු මග හැරීම් සහ වගේ දේවල් වලින් තමයි ඒ වගේ දේවල් වෙන්නේ ඉතින් බයිසිකලේ ගැන කතා කරද්දි ඔන්න ඔය ටික තමයි මට කියලා කියන්න ඕනි ඒ වගේම තව එක දෙයක් මිස් වුණා මේකේ සයිලන්සර් එක වලට පේනවා මේ සයිලන්සර් එක අන්ඩබෙලි එන්නේ ඉතින් මේ අන්ඩබෙලි උනාට මේ සයිලන්සර් එකේ කලින් ආපු ඩියුක් ඔයාලා මතකද ඉන්දියන් ඩියුක් එක එහෙම සද්දේ මිරිඩා වෙනස් දැන් මේකේ සද්ද නිකන් අර NS BS7 එකේ සද්දෙට බොහෝම සමානයි මම පොඩ්ඩක් ස්ටාර්ට් කරලා පෙන්නන්නම් මයික් එක මං දාලා පෙන්නන්නම් එන්ජින් එක ගාවට බලන්නකෝ සද්ද කොහොමද කියලා ඔන්න වගේ සද්දයක් තමයි බලා ගන්නට හම්බෙන්නේ බයිසිකල්. අපි දැන් බයිසිකලේ විස්තර ටික ෆෝන් එක අතර අරගෙන කරගෙන යමු. ඔන්න ළමයි මම ෆෝන් එක අතට අරගත්තා. එයාලට බයික් එක මෙන්න මේ ආකාරයට පේනවා. ඉස්සරහා ඉඳන් පිටිපස්සට ෂේප් එකේ අර කලින් කතා කරපු ටිකම සරලව කතා කරගෙන යමු. ඉස්සරහා පේනවා මෙන්න මේ ආකාරයට පේන්නේ. පල්ලෙහාට ගියාම ඔයාලට පේනවා මේකේ තියෙන අර ඇග්‍රෙසිව් කිව්ව කලින් ඉඳන් ආපු පොඩ්ඩක් එහෙම වෙලා ඇඩ්වාන්ස් වෙච්ච ලයිට් එක. මේ ලයිට් එක හින්දා තමයි මේකේ මේ පෙනුම ටිකක් මේ හොඳට අමුතුම් පෙනුමක් ලැබෙන්නේ. මේ DRL එක වලට පේනවා දවල් හින්දා ලොකුවට පේන්නේ නැහැ එළිය. ඉතින් USD ෆෝක් දෙක පේනවා ඔයාලට. ඒ වගේම ඉස්සරහා ඇතුළත් පේනවා මේකේ අර තියෙන එක ඩියුක් වර්ෂන් එක හින්දා. ටයර් සයිස් එක 110 මම අර කලින් කිව්වා වගේ. ඩිස් එක ඔයාලට පේනවා මෙන්න 320 මිලිමීටර් ඩිස් එක 320 කියන්නේ සාමාන්‍ය ලොකු සයිස් එකක්. ඩිස් එක ලොකු වෙන්න මොකද්ද වෙන්නේ කියලා එක්කෙනෙක් අහලා තිබ්බා. සාමාන්‍ය ඩිස් එක ලොකුවට තියෙද්දි හොඳ බ්‍රේක් රෙස්පොන්ස් එකක් ගන්න පුළුවන්. ඒ කියන්නේ පෑඩ්ස් වලට හොඳට දුරට අහු වෙනවානේ. පෑඩ්ස් ඒවත් ටික ලොකුවට තියෙද්දි හොඳට දුරට අහු වෙනවා. ඒ වගේම මේක පෙනුමටත් මම නම් පේන විදිහට පෙනුමටත් ඉතා හොඳ පෙනුමක් ලස්සනක් මේ ඩිස් සයිස් එකෙන් මේ ගන්න පුළුවන් බයික් එකට. ඒ වගේම අපි බයිසිකලේ මේ පැත්තට ගිහින් බලමු. මේ පැත්ත ගැන කතා කරන්න මුනේ නැහැ. වීඩියෝ එක කව වෙන හින්දා. රේඩියේටර් එක පේනවා යාලට ඔන්න විදියට. රේඩියේටර් එක පේනවා. ඔන්න මේ පැත්තට આવත් මේවලට පේන ඔක්සිජන් සෙන්සර් එක. ඔක්සිජන් සෙන්සර් එක මේකේ සයිලන්සර් බෙන්ඩ් එකේ යට කොටසින් පිහිටලා තියෙනවා. මේ ෆෝන් එක පේනවා යාලට උඩින් පේනවා මේ යාලට ෆෝන් එක තමයි පේන්නේ. එන්ජින් එක යාලට පේනවා. මෙන්න මේ ආකාරයට හෙඩ් එක සහ බෝර් එක ප්‍රමාණය පේනවා මේක හෙඩ් බෝර් සයිස් එක 164 160cc එන්ජින් එක පවේග ගැන මම ඔයාලට කලින් කිව්වනේ තවත් පාරක් කියන්නම් පවේග මේකේ 18.73 PS ආසන්න වශයෙන් 19 PS වලට වගේ පවර් එකක් ගන්න පුළුවන් ටෝක් එක 15.5ක ටෝක් එකක් තමයි මේ බයිකෙන් ජෙනරේට් වෙන්නේ කියන්නේ 160 කාණ්ඩේ හොඳ තරමක් හොඳ පර්ෆෝමන්ස් ගන්න පුළුවන් මේ බයික් එකේ බොහොම ලේසියි ඉතින් ඒ වගේම ඔයාලට ගියර් පැඩල් එක මේකේ ක්වික් ෂිෆ්ට් ස්ලිපර් ක්ලච් ඔය දේවල් සාමාන්‍ය විදිහට මේකේ තියෙනවා මේක EFI බයික් එකක් මේක EFI සිස්ටම් එකක් තමයි බයික් එක රන් වෙන්නේ බයික් එක ඇතුලේ ෆියුල් පම්ප් එක තියෙනවා ටැංක් එක ඇතුලේ වැස්සකුත් දෙන්න වගේ යන්නේ ආසත් කළු වෙලා තියෙන වලට එනවා පිටක් ගාලා කරගෙන යමු ඊට පස්සේ පේනවා වලට මෙන්න මේ ආකාරයෙන් පේනවා අපි දැන් යමු මේකේ ඉස්සරහා පෙනුමට එක නැගලා ඔයාලට පෙන්නන්න එක නැග්ගට පස්සේ බයිසිකලෙට මට මෙන්න මේ ආකාරයට තමයි පේන්නේ මට මං කියලා හිතාගෙන බලන්නකෝ බයික් මට පේන විදිය හොඳයි මට පේන්නේ මොන බයිසිකලේ මීටර ක්ලස්ටර් එකට ගියාට පස්සේ
ඔන්න මීට ක්ලාස් එකට මම ඇවිල්ලා තින්නේ. ඔයාලට පේනවා මේ මීට කන්සෝල් එක අන්න එක මීට කොන්සෝල් එක කන්ට්‍රෝල් කරන්න බටන් සිස්ටම් එකක් ලබා දීලා තියෙනවා. බටන් සිස්ටම් එක ගැන පොඩ්ඩක් මුලින් කතා කරලා අපි මෙතෙන්ට යමු. බටන් සිස්ටම් එකේ ඔයාලට පේනවා මුලින්ම පේනවාට හසාඩ් ස්විච් එක. ඒ කියන්නේ ඩබල් සිග්නල් තියෙනවා මේ බයික් එකේ. ඩබල් සිග්නල් අපි ඔෆ් කරමු. මෙතන තියෙනවා හෙඩ්ලයිට් ෆ්ලෑෂර් එක. හෙඩ් ගන්න පුළුවන් මෙතනින්. ඒ වගේ මේ බටන් හතරෙන් අපිට මේ ඩිස්ප්ලේ එක කන්ට්‍රෝල් කරගන්න පුළුවන්. ඒ වගේම සිග්නල් ස්විච් එක හෝන් එක බලා ගන්න පුළුවන්. මේ පැත්තෙන් රන් කිල් ස්විච් එක බලා ගන්න හම්බ වෙනවා. සෙල් ස්ටාර්ට් ස්විච් එක. ඔන්න ඔය ආකාරයට තමයි බයික් එකේ පේන්නේ. ටෑන්ක් එක මෙන්න මේ ආකාරයට තමයි පේන්නේ. සාමාන්‍ය MT-15 එකේ වගේ ටෑන්ක් එක පොඩි කරලා ඉස්සරහට අපිව දීලා තියෙනවා. ඒකෙන් අර ඇග්‍රෙසිව් පේනුම ගන්න පුළුවන් බයික් එක ඉස්සරහට ලං වෙලා අපේ පොසිෂන් එක තියෙද්දි. ඉතින් මීටර් කන්සෝල් එක පැත්තට ගියාට පස්සේ අපිට පුළුවන් මෙතනින් අපිට මීටර් කන්සෝල් එකේ ඉතුරු දේවල් වලට කන්ට්‍රෝල් කරන්න යන්න. මෝටර් සයිකල් එකට ගියාට පස්සේ මුලින්ම ABS මොඩ් එක බලා ගන්න හම්බ වෙනවා. ABS මොඩ් එකේදී ඔයාලට මේකෙත් දීලා තියෙනවා රෝඩ් සුපර්මෝටෝ ඉතින් මේකේ NS200 BS7 එකේ වගේ රෝඩ් රේන් ඕෆ් රෝඩ් කියලා මොඩ් එකක් නැහැ. ඒ මොඩ් එකකින් වෙන්නේ ඇත්තටම ABS සිස්ටම් එක තියෙන බයිසිකලේ ABS සිස්ටම් එක එකම ඒ කියන්නේ එක ABS සිස්ටම් එකේ පව එක ඒ කියන්නේ පව එක තුනට බෙදලා රෝඩ් එකට දැම්මට පස්සේ ළඟ වදින එක වැඩි කරලා කියන්නේ ළඟම බ්‍රේක් වදින විදිහට වැඩි කරලා අර ලිස්සන එක අඩු කරලා සනික අමත්ත ගන්න විදිහ තමයි රෝඩ් ඔප්ෂන් එකකින් NS200 BS7 එක ලබා දීලා තියෙන්නේ. ඒ වගේ රේන් එකට ගියාට පස්සේ වෙන්නේ තව ටිකක් ළඟ වදින එක අඩු කරලා ටිකක් දුරට වදින දාලා ලෙස්සන් නැතුව බයික් එක නතර කරනවා. ඕෆ් රෝඩ් මොඩ් එකත් ඒ වගේම මොඩ් එකක්. ඉතින් මේකදී ඕෆ් රෝඩ් රේන් කතන්දර මොකුත් නැහැ. රෝඩ් එකට දැම්මට පස්සේ වැස්සත් වැස්සේ නැතත් බ්‍රේක් කොහොම ගැහුවත් හොඳට වදිනවා. ඉතින් මේ සුපර්මෝටෝ මොඩ් එකට ගියාට පස්සේ ඔයාලට පේනවා සුපර්මෝටෝ මොඩ් එකට ගියාට පස්සේ වෙන්නේ ABS එක පිටිපස්සේ ABS එක කියන්නේ පිටිපස්සේ ABS එක මේ නැති වෙලා යනවා. සුපර්මෝටෝ මොඩ් එකට අපිට දාලා පුළුවන් ඉතින් ඩ්‍රිෆ්ට් කරන්න ඔය වගේ වැඩ කරන්න පුළුවන්. අද දැන් ඔන්න සුපර්මෝටෝ මොඩ් එකේ තියෙන. ඒ කියන්නේ මෙතන පේනවා රිය ABS එක කැන්සලේෂන් කරලා තියෙනවා. ඉස්සරහ විතරයි ABS දැන් තියෙන්නේ. පිටිපස්සේ ABS නැහැ. ඒකින් ඒක රෝඩ් එකට දාමු. අන්න නැතිලා ගියා. ඉතින් ඔන්න ඔහොම ගියාට පස්සේ මෝටර් සයිකල් එකේ ABS මොඩ් එක ගැන කතා කරා. ඊට පස්සේ අරට ගියාට පස්සේ ඔයාලට පේනවා බයික් ඉන්ෆෝ එක. ඉන්ෆෝ එක සාමාන්‍යයෙන් ඕක මෙතන පේන එක ඉස්සරහා ලොබි එකේ පේනවා ඔයාලට පේනවා ඩිස්ප්ලේ එක ඉස්සරහා කූලන්ට් ටෙම්පරේචර් පේනවා ෆියුල් රේන්ජ් එක කියලා කියන්නේ දැන් මේ ටැංකියේ තියෙන තෙල් වලින් යන පුළුවන් උපරිම කිලෝමීටර් ගන්න. ඉතින් එහාට බැටරි පව එක දැන් තියෙන බැටරි ලෙවල් එක ඔඩෝමීටර් එක සර්විස් එක පෙන්නනවා සර්විස් එක කරන්න තියෙන එක සහ සොෆ්ට්වෙයාර් අප්ඩේට් එක පෙන්නනවා වර්නින් එක පෙන්නනවා වර්නින් එක කියන්නේ මේ මොකක් හරි ප්‍රශ්නයක් කවුරු හරි තිබ්බොත් එහෙම ගැටලුවක් වර්නින් එකේදී පෙන්නනවා සහ ඉස්සරහිනුත් පෙන්නනවා කොහොමද උක සයිස් ස්ටෑන්ඩ් එක ගහලා නැති ඊට පස්සේ මෙන්න තියෙනවා ට්‍රිප් මීටර් ට්‍රිප් ගේජ් එක ට්‍රිප් ඉන්ෆෝ ඩිස්ටන්ස් ට්‍රිප් 1 ට්‍රිප් 2 ස්පීඩ් එක වගේ දේවල් ටික බලා ගන්න හම්බ වෙනවා ඒ වගේ මේකේ තියෙනවා Google Map එක කියන්නේ ඇප් එක දාලා මැප් එක කන්ට්‍රෝල් කරන්න පුළුවන් අපිට මේ ෆෝන් එකකින් මැප් එක දීලා මේක යද්දී අපිට බලා ගන්න හම්බ වෙනවා මේ යනකොට මෙතකින් පෙන්නනවා ඊළඟට කොහොමද ටර්න් රයිට් ටර්න් ලෙෆ්ට් එහෙම මීටරෙන් බලා ගන්න පුළුවන් ඊට පස්සේ සෙටින්ස් වලට ගියාට පස්සේ ඔයාලට පේනවා ෆේවරිට් ඒ කියන්නේ මේකේ පුළුවන් ඔය ඔඩෝමීටරේ ෆන්ක්ෂන් වැලියු කියලා දීලා තියෙන පේනවද ඔතෙන්ට දෙන්න පුළුවන් එක ෆන්ක්ෂන්ස් ඒ කියන්නේ කූලන්ට් ටෙම්පරේචර් එක ඊට පස්සේ ට්‍රිප් ගේජ් ඒ වගේ දේවල් ඉස්සරහට දාලා ඔයාලට ඉස්සරහා ලොබි එක වෙනස් කරගන්න පුළුවන් ක්වික් සිලෙක්ටර් එක පෙන්නනවා අප් ඇන්ඩ් ඩවුන් ඒ කියන්නේ කොයි විදිහට තියෙන්න ඕනේ කියලා මම ඒක පුත් කරන්න යන්න තියෙනවා කනෙක්ටිවිටි කියලා කියන්නේ ෆෝන් එක කනෙක්ට් කරන එක ෂිෆ්ට් ලයිට් කියන්නේ මොකද්ද ෂිෆ්ට් ලයිට් කියලා කියන්නේ RPM ගේජ් එක අපිට මේක ෂිෆ්ට් ලයිට් එකක් පෙන්වනෝනේ කියන්නේ අපි නෙක්ස්ට් ගියර් එකට මාරු කරද්දී පෙන්වනවා ලයිට් එක කියන්නේ පෙන්වන්නේ RPM එක නගිද්දි පෙන්වන්නේ ඔය දැකලා තියෙන NS වල එහෙම දැකලා තියෙන ඉතින් මේකේ පුළුවන් අපිට අවශ්‍ය RPM එකකින් සෙකන්ඩ් ගියර් එකට මාරු කරගන්න තර්ඩ් ගියර් එකට මාරු කරගන්න මේ හැකියාවක් තියෙනවා ඒ කියන්නේ අපිට මේක RPM එක ඇඩ්ජස්ට් කරන්න පුළුවන් මේ ඊළඟ ගියර් එකට කොයි RPM එකද දාන්න කියලා එහෙම ඔප්ෂන් එක සාමාන්‍යයෙන් දීලා තියෙන්නේ ඔය තෙල් උතුරු කරගෙන
ඒක ලයිට් එක පත් වෙද්දී අපි අනිවාර්යෙන් අනිත් විදියට දානවනේ. ඉතින් ඒ වගේ ඔප්ෂන් එකක් තමයි ඒක. clock and date කියලා කියන්නේ date and time. extra function කියලා ඔප්ෂන් එකක් තියෙන. ඒකට තිහින් බලමු. ඉතින් call audio මේ navigation remote control mode මේවා ඉතින් app එකෙන් කනෙක්ට් කරගෙන bluetooth හරහා පාවිච්චි කරන්න පුළුවන්. ඔන්න ඔම ආකාරයෙන් තමයි මේ මීටර එකේ ඩීටේල්ස් තියෙන්නේ. ඔඩෝමීටර් මේ තියෙන fuel consumption මේ 50ක් කරලා තියෙනවා මෙයා දැන් පැදන් එද්දි දැනට 50ක ඇවරේජ් එකකට වැඩ කරලා තියෙනවා. water temperature එක, trip meter එක, ABS mode එක රෝඩ් දාලා තියෙන්නේ. ඊට පස්සේ ටයිම් එක පෙන්නනවා මෙතන 4:23යි දැන් වෙලාව. ඒ කොහොම තමයි පෙන්නන්නේ. පොඩ්ඩක් ස්ටාර්ට් කරලා බලමු. ඔන්න ඔහොම තමයි මේකේ මීට කොන්සෝල් එකකින් අපිට බලා ගන්නට හම්බෙන්නේ. පිටිපස්සට ගියාට පස්සේ ස්පයිඩර්ගේ සීට් එක වෙනවා. ඒ වගේ පිලියන් සීට් එක පිලියන්ගේ. ඒකෙන් පිටිපස්සේ යන එකන අල්ල ගන්න ග්‍රැබ් හෑන්ඩල් එක බලා ගන්න හම්බ වෙනවා. ග්‍රැබ් හෑන්ඩල් එක ගන්න ඇත්තටම තියෙන එක හොඳයි. මේක මේ බෑන්ඩල් එක නැත්තම් පිටිපස්සේ එක්කලා හරිය පහසුයි අල්ලන් යන්න. ඔය පස්සේ යන එකනට පස්සත් රිදෙනවට වඩා අල්ලන් යන්නේ නැතුව අල්ලගෙන යන්නත් නැතුව වුණාම තවත් අමාරුයි. පිටිපස්සේ යන එක්කනට. ඊට පස්සේ පිටිපස්සේ සාරි ගාඩ් එක බලා ගන්න හම්බ වෙනවා. මේ වගේ දිග ටේල් එකක් හම් තියෙනවා. මේ දැන් මේ ටේල් එක සාමාන්‍ය මේ ඔරිජිනල් කන්ඩිෂන් එකකින් තියෙන බයික් එකක් මේක. කට්ටිය ඉතින් මේ නම්බරේට මෙතන ගහනවා. ඒ වගේ මෙන්න මේක අයින් කරලා දාන මඩ් ගාඩ් එක. දැන් නම් ඒ සෙල්ලම් කරන්න බෑ මං හිතන්නේ. මේ පොලිසිය ලියනවා. ඉතින් ඔන්න ඔය විදිහට තමයි බයිසිකලේ මේ පැත්තේ පෙනුම බලා ගන්න හම්බෙන්නේ. ඉතින් පිටිපස්ස ගැන කතා කරද්දී මෙන්න මේ විදිහට ටේල් ලයිට් එක බලා ගන්න හම්බ වෙනවා ඔයාලට. ටයර් සයිස් එක මම කලින් කිව්වනේ 140 ටයර් සයිස් එක තියෙන්නේ. 140 කියන්නේ ඉතින් මේ බයික් එකේ ඉතින් හොඳටම ඇති. 150 දැන් වගේ දැම්මම ඉතින් තවත් වෙනම වැඩි වෙන එක තමයි වෙන්නේ. ඊට ගියාට පස්සේ ඔයාලට පේනවා සයිලන්සර් එක. මේක අන්ඩර්බෙලි සයිලන්සර් එක මේ බයික් එකේ තියෙන්නේ. කලින් ඒවා තිබ්බ අන්ඩර්බෙලිනේ. මේකෙත් අන්ඩර්බෙලිම තමයි තියෙන්නේ. ඔන්නෝම ආකාරයට තමයි චැසිය ඇතුළේ පේන KTM ඇග්‍රසිව් බයික් එකේ පෙනුම අපිට බලා ගන්න පුළුවන්. හරි එහෙනම් දැන් අපි මේ බයික් එක වටයක් රයිඩ් කරලා බලමු. මේකේ අපිට අදිද්දි ලැබෙන ෆීලිං එක සහ හැන්ඩ්ලින් බැලන්සිං බ්‍රේක් රෙස්පොන්ස් කියලා. ඔන්න ඉතින් බයිසිකලේ මං අතර අරගත්තා. ඔන්න ඉතින් මම බයිසිකලේ පදින්න ගත්තා. ඔන්න ඔය ආකාරයට තමයි ඔයාලට මම පේන්නේ. ෆ්ලෑෂර් එහෙම දැම්මම ඔයාලට පේනව නේද? පොඩ්ඩක් මේක වහගෙන කතා කරනවා. ඉතින් බයිසිකලේ පදිද්දි නම් හොඳ මේ අතරේම සෑහෙන්න මේ පහසුවක් තේරෙනවා ඒකෙන් අර හැන්ඩ්ලින් එකයි බැලන්සින් එකයි. පිකප් එක එහෙම ගැන කතා කරොත් එහෙම හොඳ පිකප් එකක් මේ බයික් එකේ බලා ගන්න පුළුවන්. හොඳට දුවන බයිසිකලයක්. හෝස් පවර් 19කුත් තියෙනවානේ. ඒ පවේකට හොඳ සාධාරණයක් කරන බයික් එකක්. ඉතින් ඔය මේ දැන් මේ සෙකන්ඩ් ගියර් එක යන්නේ සෙකන්ඩ් ගියර් එක යද්දි පොඩ්ඩක් ඇස්ලෙට් කරලා ගත්තම කෙලගෙන එනවා බයිසිකලේ. ඉතින් සෑහෙන්න හොඳයි බයිසිකලේ. මට නම් වරදක් කියන්න නැති තරම්මයි බයිසිකලේ. ඉතින් උතන වංගුවක් තියෙනවා වංගුව අරන් පෙන්නන්නම් ඔයාලා ලස්සනට. වංගුව ඉතින් හොඳට අමලා කරලා පදින්න පුළුවන්. ඉතින් හොඳ බයික් එකක් කියලා තමයි මට කියන්න තියෙන්නේ. ඉතින් ඔන්න ඔය ආකාරයට තමයි බයිසිකලේ පදිද්දි මට ෆීල් වුනේ. ෆීලින් එක ගැන පොඩ්ඩක් කියන්නම්. සෑහෙන ලොකු බැලන්ස් එකක් තියෙන බයික් එකක්. බැලන්ස් එකක් වගේම හොඳ රයිඩින් පොසිෂන් එකක් වගේම හොඳ බ්‍රේක් රෙස්පොන්ස් එකක් වගේම ඇග්‍රෙසිව් රයිඩ් කරන්න පුළුවන් බයික් එකක්. ඉතින් පෙනුම වගේම රයිඩින් බැලන්සිං
බ්‍රේකින් බොහෝම ඉහලින් තමයි මේ බයික් එකේ තියෙන්නේ. ඉතින් ඉතා හොඳ බයික් එකක්. මේකත් එක්ක කම්පෙයාර් කරන්න පුළුවන් නම් තියෙන සාමාන්‍යයෙන් බයික්ස් තියෙනවා මේකත් එක්ක කම්පෙයාර් කරන්න. ඉතින් ඒ බයික් එක බලද්දි මට නම් සෑහෙන මේ බයික් එක මේ හොඳ කම්පිටිෂන් එකක් දෙන්න පුළුවන් සහ සිත් ඇද ගන්නා සුළු බයික් එකක්. ඉතින් රයිඩින් එකේදී මම නම් තේරුනේ ඉතා හොඳ බැලන්ස් එකක් වගේම හොඳ බ්‍රේකින් රෙස්පොන්ස් එකක් තියෙනවා කියලා. ඉතින් ඒ වගේම අදට අපි මේ වීඩියෝ නවත්තනවා. ඉතින් අපේ මේ වීඩියෝ එක බලපු ඔයාලා හැමෝම හොඳ අදහසක් ගනී කියලා මට හිතෙනවා. ඉතින් මේ වීඩියෝ එකට මට කියන්න බැරි වෙච්ච සහ අමතක වෙච්ච දේවල් තියෙනවා නම් කමෙන්ට් සෙක්ෂන් එකේ දාන්න. ඒක අපිට මටත් දැනගන්න සහ අනිත් අයටත් බලා ගන්න. දැන් සාමාන්‍යයෙන් වීඩියෝ බලනකොට වීඩියෝ එක බලන ගමන් මිනිස්සු කමෙන්ට් සෙක්ෂන් එක තමයි දිග අරගෙන. කමෙන්ට් බල තමයි වීඩියෝ බලන්නේ. ඉතින් ඒකෙන් වෙන්නේ ගොඩක් කට්ටිය කමෙන්ට් වලින් දෙයක් දැනගන්නවා. ඉතින් මේ බයික් එක ගැන තවත් දේවල් සහ අත්දැකීම් ඔයා පාවිච්චි කරන අයට තියෙන අත්දැකීම් එහෙම තියෙනවා නම් බලන්න වීඩියෝ එකේ යට කමෙන්ට් වලට දාන්න. ඉතින් ඕගොල්ලෝ ඒවත් මේ දාන්න. තව වීඩියෝ ගේන්න ඕන බයිසිකල් වල එහෙම මොනවද ඕනි බයික්ස් මොනවද අඩුපාඩු මොනවද තියෙනවා නම් කියන්න. කිසි ගැටලුවක් නැහැ. ඉතින් තවත් මේ වගේ අලුත් වීඩියෝ එකකින් හමු වෙන්න. අදට අපි මේ වීඩියෝ එක නවත්තනවා. ඔයාලා බලපු ඔයාලා හැමෝටම බොහොම ස්තුතියි. අපිව subscribe කරන්න, like කරන්න, share කරන්න. Thank you.